මේ තියෙන්නේ අපේ ගොවි පොලේ නැවුම් එළු කිරි. නැවුම් එළු කිරි. මේකට දැන් දොවාගෙන ආවේ අපේ ගොවි මහත්තයා. මේකට දැම්මා වතුර පොඩ්ඩක්. මොකද මේ නැත්තම් උකු ගතිය වැඩි වෙනවා. දැන් මේ නැවුම් එළු කිරි ටික වන්න කොච්චර සුවඳයි ඒක. මේක දැන් හදනවා මේ බොන්න. මේ තියෙන්නේ කරදමුංගු, කරාබුන් නැටි, එන්සාල්, ගම්බිරිස් ටිකක්, කුරුදු පොතු කෑල්ලක් දාලා තියෙන. එකක් දානවා මේකට. අර එළු කිරිනේ, එළු කිරි වල නිකන් හිනි ගඳක් වගේ තියෙනවා යන්තම්. මේ තේකොළ පැකට් එක. මේකත් දැන් කොහොමද තියුත් ඒක තියෙනකම්. අර මේක පොඩ්ඩක් කලවම් කරලා ගන්න ඕනේ හොම්. තේකොළ පැකට් එක. අර ගම්මිරිස් කුටි යන්තම්, එන්සාල්, කරදුම්බු, කරාබු නැටි, කුරුදු පොතු කෑල්ලක් දැම්මහම ඒක හරි සුවඳයි. මේක ටක් ගාලා උතුරනවා. නැවුම් එළු කිරිනේ. හොඳට කලවම් කරා. අන්න බලන්න අපේ ගොවි පොලේ හැමදේම තියෙන අපිට එළු කිරි වලිනුත් අඩුවක් නෑ දැන්. එළු කිරි. එළු ගෑනු සත්තු 5 දෙනෙක් පැටව දාලා ඉන්නවා. එතකොට එළු පැටවුනුත් ඉන්නවා. මේ අනික පැටව දාලා තියෙන්නේ ගෑනු සත්තු විතරයි. එන්නේ ඒකෙත් තමයි අපේ පින කියන්නේ ඒක. එළුව සත්තු පැටව දාලා ඉන්නේ ගෑනු සත්තු. අනික එළු කිරි ගන්න ඕනේ නැත්තම් කිරි වැඩි සත්තුන්ට. එච්චර ගන්න මාඩි කියන්නේ. දැන් මම උඩටම ඉස්සරහා යනවා. දැන් මේ මැටි බදුනට තාගමු සින්තියක් ඉස්සර කලවම් කරගන්න ඕනේ. මොකද මේ ඉතින් ගොඩක් අවශ්‍ය තියෙනවා මේ ඉතින් ටිකක් කලවම් කරගෙන උණුවෙම බොන්න ඕන. එළු කිරි. මේක පෙරන්න අවශ්‍ය නැහැ. මොකද මේ ඔකේ තියෙන්නේ කරදු මුංගු කරාබු නැටි අරවා මේවා ටිකනේ. පෙරන්න අවශ්‍ය නැහැ. ඔන්න එළු කිරි ටික දාගත්තා. එළු කිරි කොච්චර ගුණද නැවුම් එළු කිරි. ඒ කියන්නේ දැන් දොවාගෙන ඇවිල්ලා විනාඩි 10ක්වත් නැහැ. දොවාගෙන ආව එක. එළු කිරි. ගොවි පොලක වටිනාකම කොහොමද? බලමු. පොඩ්ඩක්. නියමයි. කියලා අර එළුවන්ගේ නෑ අර හිනි රස මුකුත් නැහැ. බලන්න පේරගහේ පේරගෙඩි 1000 ගාණක් මේ පේරගහේ ළඟම තියෙන. මෙන්න තියෙනවා එළු කිරි හරිම රසයි හරිම රසයි.
හරිම රසයි. එළු කිරි කාලක් ගත්තාම ඇති දැන් අපි ගාව එළු කිරි තියෙනවා. අවශ්‍ය අය අපිට කතා කරොත් අපිට දෙන්න පුළුවන්. එළු කිරි එළු කිරි අපි ගාව තියෙනවා ගොඩාක් නෑ. ඉතින් බෝතල් 2ක් 3ක් විතර දවසකට දවා ගන්න පුළුවන් වෙයි. දැන් පැටව ඉන්න හින්දා. ඉතින් මේක තමයි වටිනාකම. දැන් මේක ඇත්තටම රසයි. මේක ඇත්තටම පුදුම රසක් තියෙන්නේ. හොඳ කිරි රස ඔක්කොම තියෙනවා මේ බලන්න. තේ කොලක් ටිකක් දාලානේ. මාර රහයි. කියලා වැඩක් නැහැ. කියලා වැඩක් නැහැ. උණුවෙන්ම බොන්න ඕනේ. නැවුම් මෙලකිරි වලට උණු කරන්න ඉස්සෙල්ලා වතුර පොඩ්ඩක් අනිවාර්යෙන් දාන්න ඕනේ. නැත්තම් යෝගට් එක වගේ වෙනවා. දැන් මේක මේ පේනනේ අපි වතුර ටිකක් දැම්මා. නැවුම් මෙලකිරි ටික වතුර ටිකක් දැම්මා. හදුවා. කටුවන අනෝදගරි ගහේ ඉදිලා මේක ජූස් හදලා අයිස්ක්‍රීම් ටිකක් දාලා ගත්තනම් මොන වැන්ද අඩු කියලා වැඩන්න. ගස් 50ක් විතර තියෙන්නේ. දැන් බලන්න මේ හැම ගහේම මේකත් ඉදලා මේකත් ඉදලා තියෙන්නේ. හැම ගහේම ගෙඩි තියෙනවා. හැම ගහේම ගෙඩි තියෙනවා. අනෝදා ගස් 50ක් විතර තියෙන 50 හැම ගෙඩි තියෙනවා. දැන් මේවා කාලා හවසට අඩියකුත් ගහන්න ඕනේ. ලුණු ටිකකුත් තියාගන්න ඕනේ. මේ ඇටේ මේ ධර්ම සමෝකක් පැලෙන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක්වත් ඇඹුල් නැහැ. පොඩ්ඩක්වත් ඇඹුල් නැහැ. මම දන්නේ හේතුව මොකද්ද කියලා. පොඩ්ඩක්වත් ඇඹුල් නැහැ. දැන් අපි දැන් අපේ නිවහන පැත්තට ගිහිල්ලා ඔම්ලට් එකක් දාලා සුපුරුදු පරිදි සෙනසුරාදානේ පුංචි අඩියකුත් ගහමු. කොහොමද මගේ ආරක්ෂකය මේ කළුවා බ්‍රවුනියා කොහෙද දන්නේ නැහැ. නියම පැකස තියෙනවා සර්. පොඩ්ඩක්වත් ඇඹුල් නැහැ. ඇඹුල් නැහැ. මාර රසයිනේ. ඕ පින තියෙන්න ඕනේ. කණ්ඩත් පින තියෙන්න ඕනේ කියලා මම හැමතිස්සෙම කියන්නේ.
අදත් ඔම්ලට් එකක් දාන්න හදන්නේ. තාර බිත්තර දෙකයි ගම් බිත්තර එකයි මේ ගම් බිත්තර මෙතන තියෙනවා 250 300ක් විතර. මේ තින්නේ ගිනි කුකුල් බිත්තර. මේවා හෙට අද සෙනසුරාදානේ. හෙට ඉරිදා අනිද්දා සඳුදා උදේ යක්කල සනිරෝධ ප්‍රදර්ශනාගාරයෙන් ගන්න පුළුවන් කලගෙඩි හේනේ. එතකොට මේ ගම් බිත්තරයක් රුපියල් 70යි. තාරා සුදු පාටට තියෙන තාරා බිත්තර ඒක රුපියල් 80යි. මේ පුංචියට තිබ්බට මේ ගිනි කුකුල් බිත්තර හරි රසයි. මේකේ කහ මදයක් නෙමෙයි තියෙන්නේ රතු පාට මදයක් තියෙන්නේ. මේ ගිනි කුකුල් බිත්තර. මේක රුපියල් 80යි. මේවා සනිර ප්‍රදර්ශනාගාරයෙන් ගන්න පුළුවන්. ඈතින් ඉඳන් එන්න එපා. එනවනම් පුළුවන් අපේ ෂෝරූම් එකේ නම්බරේ හොයාගෙන කතා කරලා එන්න. මොකද උදේම මේවා ඉවර වෙනවා. සමහරවිට ඇවිල්ලා මට බයිනවා අපි අච්චර ඈතින් ආවේ ඇවිල්ලා බිත්තර නැහැ කියලා. ඒ නිසා මේ බිත්තර මේවා නිදැල්ලේ හැදෙන සත්තුන්ගේ ස්වාභාවික ආහාර ගන්න මේ අපේ ගොවිපොළේ රටේ ඇවිදලා කන සත්තුන්ගේ බිත්තර හරි ගුණයි. කිසිම වසක් විසක් නැහැ. 100% කාබනික මේවා රක්වන්න පුළුවන්. මේ බිත්තර රක්වන්න පුළුවන්. දැන් ඉරිදා හවසට අපේ ෂෝරූම් එකට ගිහිල්ලා දානවා. සඳ උදේට ඇවිල්ලා ගන්න. මේ තියෙන්නේ මේක ගම් බිත්තරේ. බලන්න මම පාට මදේ මේ තියෙන තාර බිත්තර. බලන්න තනි රතු මේ කහ තනි කහ පාට. ඒ කියන්නේ මේක මේගොල්ලෝ ඇහිඳගෙන කන්නේ ස්වාභාවික ආහාර ගන්න. එතකොට මේ බලන්න කරපිංච. මේ කරපිංච අපේ ගොවිපොළේ. මේ මිරිස් ටික අපේ ගොවිපොළේ. මේ ගම් මිරිස් ටික අපේ ගොවිපොළේ. මේ ලුණු ටික නාට පිටින් ගත්තේ. මේ පොල්තෙල් බෝතලේ අපේ ගොවිපොළේ. අපි පොල්තෙල් කඩෙන් ගේන්නේ නැහැ. පොල්තෙල් අපි හදා ගන්නවා. සුපිරි පොල්තෙල්. මේ අපිට පොල් තියනවනේ ඕන තරම්. මේ පොල්තෙල් ටික අපි හදා ගන්නවා. මේ පොල්තෙල් වලට ගහන්න තෙලක් මේ මම දන්නේ ලෝකෙවත් තියනවද කියලා. මේ පොල්තෙල් වලට වඩා හොඳ වුණොත් හොඳ වෙන්නේ අර මී තෙල් කියන වගේ ඒවා. මේක ලෝකේ සුද්ධෝ. මම රටවල් වලට ගිහලා තිනවා ඇමරිකාවේ මම දැක්කා පුංචි ළමයාට ડોක්ටර් කියනවා මේ පොල් තෙල් දෙන්න කියලා. අපි මොකද කරන්නේ? අපේ පොල් තෙල් ටික සුද්ධන්ට දීලා අපි ඔය හරි පිටරටින් ගේන පාම් ඔයිල් එකක් ගෑලා අපි අහිංසක මිනිස්සුන්ට දෙනවා. කුණු මෙච්චර වටින පොල් තෙල් එකක් තමයි අපිට තියෙන්නේ. එහෙනම් ලුණු ටික දාන්න ඕනේ. නැත්නම් එක දවසක ලුණු දාන්නවද? අමතක වුණානේ. මේ බිත්තර තුනයි. ආලා ලවං කරලා ගන්න ඕනේ. අපි විසින්ම හදාගත්තු අපේ ගොවිපොළේ නැවුම් පොල් තෙල් ටික කොච්චර වටිනවද? මේ තෙල් හරි ගුණයි. පොල් තෙල් මේ බලන්න අපේ ගොවි මහත්තයා උන්න අපිට රැයට කන්න හදපුවා මේ කුකුල් මස් එක වෙයි. මේක පරිප්පු. මේ තියෙන්නේ තාම මේක පැහැෙන මේ තාම බත් එක ඉර නැහැ. රතු හාල් බත්. රතු හාල් බත් එක. මේ ඔම්ලට් එක දාන්නේ ඉච්චි අඩියක් ගහන්න දාගෙන අපි යන්නේ ඉස්සරහට. මොන බලන්න ඔම්ලට් එක වටිනාකම.
දැන් ටික රත් වෙනවා දැන් පත් වෙනවා. කොහොමද ඔම්ලට් එක? පීසා එකක් වගේනේ. නියම සුවඳ එන්නේ. නියම සුවඳ එන්නේ. දැන් මේක දැන් ඇති දැන් මෙහෙමම දාගන්න විතරනේ තියෙන්නේ. ඉන්න තමයි බයිට් එකට අරගෙන යන්නේ. හරි. මේ අපේ අල්ෆොන්සු අබ මේ පෙනුම තිබ්බට මේවා හොඳයි. මොකන්ද පෙනුම මේ තියෙන්නේ මේ වගේ තමයි. බලන්න ඇතුළ අර කඩේ වගේ කහ නැතුණාට සුපිරි හරිම රසයි. බලන්න ඒ සුද්ධ කරලා ගන්න ඕනේ. කොහොමද? අර වටේ පෙනුම හින්දා මේ දැන් මේවා අත්ත අපි කිසිම දෙයකට කිසිම වසක් පිසක් ගහන්නේ නැහැ. දැන් මේ අඹ ටිකක් බලන්න මේ. මේවත් ඒවා දැන් නමුත් අඹ පුදුම රසක් අල්ෆොන්සු. මේ අපගෙඩියේ පාට දැන් අර විකුණන්න තියෙන ඒවා අර ඉටිකොල අරම මේවා දානවනේ නැත්නම් මිනිස්සු ගන්න නැනේ අර පොත්ත කහ පාට තිබ්බේ නැත්තම්. බලන්න මේක මේ කාලා කන නෙවෙයි මේ කැපන්නේ බයිට් එකට. මේ අඹගෙඩින අපි නිතරම කනවානේ. හරිම රසයි. දැන් ඉතින් ඔක කන්නේ මේ බයිට් එක මේ ඉදලා තියෙන හොඳට. අල්ෆොන්සු අඹ දැන් මේකේ මේ පාර හරියට ගොඩක් තියෙනවා. මෙහෙම අඹ කැහලා කඩෙන් කන්න හම්බෙන්නේ නැහැ. මාර රසයි අල්ෆොන්සු රහයිනේ. ඒ අඹ ගෙඩියේ මේ අපේ අඹ කිසිම වසක් පිසක් නැතිඳ හරිම රසයි. මේ දෙක තියාගන්නවා. අපි දැන් අපි පොඩි අඩියක් ගන්න. බයිට් එකට. අපි අදත් පොඩි අඩියක් ගහනවා. මේකේ ගිය සති ගහලා තව පොඩ්ඩක් තියෙනවා. මේ ටික ඇති මට. පොඩ්ඩයි තියෙන්නේ. ඒකත් මැනලා තමයි දැන් ගහන්න ඕනේ. මේ එක මන්දා ගහන්නේ කොහොමදයි. මේ ග්‍රෑම් 25. සුසන්තර දුන්නා මේ බ්‍රාන්ඩ්ස් එකෙන් ගත් හොඳ එකක්. අද බයිට් එක බලන්නකො. අපේ මගේ මුලට් එක ඉස්සෝ වඩේ උළුඳු වඩේ මේ තියෙන්නේ මේ කුකුල් මස්. දැන් මේ කුකුල් මස් කිව්වහම සමහර හිතන්න පුළුවන් මේ අපි ඇති කරන කුකුල්ලුගේ මස් කියලා. කවදාකවත් අපි අපේ සත්තු මරන්නේ නැහැ. මොකද අපිට එහෙම අහේනියක් නැහැ. අපි ඇති කරලා සත් එක්ක මරලා මස් කන්න තරම් අහේනියක් නැහැ. මේ කඩෙන් ගෙනාවේ කුකුල් මස් ටිකක් ගෙනාවේ අපේ ගොවි මහත්තුරුත් එක්ක ඉන්න හින්දා. ඉතින් මේ කඩෙන් ගෙනාපු කුකුල් මස්. එතකොට අපි සත්තු ඇති කරන්නේ බිත්තර ගන්න බිත්තර සඳහා පමණයි. මෙතන තියෙනවා රටකජු තියෙනවා. මේ පරිප්පු ඇටත් එක රටකජු තියෙනවා. අල්ෆොන්සු අඹ තියෙනවා. මිදි තියෙනවා. එහෙනම් මේ අපි ගමු ෂොට් එක. සුසන්ත ගොවි මහත්තයා එක්කද ෂොට් එකක් ගහන්නේ.
කනතින් කුකුල් මස් එක බෙල්ල ගෑන්න මේ අරක් එකක් හොඳයි මේක දැන් ගිය සතියේ තිබ්බ බෝතලේ පොඩි සොට්ට ඇතුලේ එකත් අරගෙන මැරලා ගහන්නේ 25ක් ගමු තව 100ක් බොන්න පුළුවන් තව 100ක් ගහන්න පුළුවන් මේකේ වටිනාකම තියෙන්නේ මේ බයිට් එක මේකේ කිසිම මේ දෙයක් නැහැනේ අනවශ්‍ය දෙයක් නැහැනේ ඇඟටත් හොඳයි ඒකද උන්ටද සුසන්ත කුයි මහත්තයත් ගන්නවා මේක අරගෙන අපි ඔම්ලට් කෑල්ලක් කාලා බලමු රස ඔන්න ගෑම් 25 දෙකක් ගත්තා Bombay lune memang amiris එක මේ අමිරිස් කෑල්ලක් තියෙන හින්දා තමයි ඒක රස මෙන්න මේ අමිරිස් බොම්බයි ලුණු දාන්න ඉස්තු වඩේ කාලෙකුත් කාලා බලන්න ඕන ඉස්තු වඩේ ඔය බොන්න ඇත්තට වඩේ එකක් තිබ්බත් ඇති අපිට මේ පරිසරයනේ මේ පරිසර බලන්න අලුවර ඇහැට පේන තෙක්මානක මිනිස් කකහඬක් නෑ සම්පූර්ණම සද්දයක් බද්දයක් නෑ කිසිම සද්දයක් බද්දයක් නෑ මේ වාතාශ්‍රයත් හරිම පිරිසිදුයි සම්පූර්ණ ඔක්සිජන් තියෙන්නේ අපි අර මීමුරේ ගිහිල්ලා ඉන්නවා වගේ මේ බලන්න මේ ඉස්සෝ වඩේ එක පඩියක් ගහනකොට සුසන්ද ඉස්සෝ වඩේ එක රහ කියලා කඩාගෙන ස්වඩේ ගහන රහයි එහෙනම් ඉතින් අපි මෙහෙම අපේ ගොවි මහතුරු දෙන්නම අද ඉන්නවා ඉතින් අපි මෙහෙම මඩියක් ගහගෙන රැට අපේ ගොවි මහත්තයා කුකුල් මස් හදලා තිනවා පරිප්පු හදලා තිනවා බත් ටික කනවා එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවර කරනවා ආයි මේ වගේ ලස්සන වීඩියෝ එකක් හම්බෙමු තව එක වචනයක් කියන්න ඕනේ සමහරව අපිට කියන එකම දේ දානවා කියලා එකම දේ දැම්මත් නොබලා ඉන්න පුළුවන් නේද අපි කාටවත් මේක බලන්න කියන්නේ නැහනේ ඒ හින්දා මේ වගේ වීඩියෝ මම හිතනවා දෙයක් ගන්න තියෙයි අරක්කු බොන එක ගන්න එපා මේ අපි බිව්වට අපි කාටවත් බොන්න බල කරන්නේ අපේ ගොවි මහත්තුරු මහන්සියලා වැඩ කරනවා මහන්සියලා සල්ලි හොයනවා සුසන්ත ගොවි මහත්තයෙක් නේ සුසන්ත රියදුරු මහත්තයෙක් නිවැරදි දිනලාට මෙහෙ ඇවිල්ලා වැඩ කරනවා අමතර ආදායමක් හොයනවා ඉතින් මහන්සියලා වැඩ කරන මිනිස්සු කෑබිවට කමන්නේ නැහැ ඉඳා මේ වීඩියෝ එකම දේ බලනවා කිය අපිට බයිනවා වෙනුවට නොබල හිටියනම් හොඳයි නමුත් මේවට ආදරය කරන ගොඩක් පිරිසක් ඉන්නවා ඒ අය වෙනුවෙන් තමයි මේ වීඩියෝ දාන්නේ නැත්තම් අපිට වෙන මේවෙන් සල්ලි හොයන්නවත් වෙන දේවල් අවශ්‍ය නැහැ එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් ඊළඟ දවසේ ඊළඟ සතියේ හම්බ වෙමු නම් චියර්ස් අසොට්ටයක් ගහනවා මේකේ ග්‍රෑම් පොඩ්ඩක් ඉන්න ග්‍රෑම් 25ක් ග්‍රෑම් 25යි කියන්නේ ෂොට් එකයි ෂොට් එකක් ගහන්න ගින් නේ ග්‍රෑම් 25යි
විසිපෑ සොට් එක ගහනකං ඉන්න මෙයා වටින දේවල් වඩේ කෑල්ලට ගහන්න දෙයක් නෑ එනම් ජය වේවා අපි හම්බ වෙමු ළඟ සතියේ